මම දැන් ෂූට් එකක් ඉවරලා ඉන්නේ. මම වගේම ඕගොල්ලෝ දන්න තව 5 දෙනෙක් ඉන්නවා. මම මේ 5 දෙනාට මේ අමුලින්ම කියන්නේ මේ දින මගේ නයෝතා කාම් පර්ෆියුම් එක නිර්මාණය පර්ෆියුම් එක මම මේක ස්ටිකර් එක ගැලෙවුවා. මොකද මේකේ සුවඳ මට ඕන වුණා නිර්මාණය සුවඳක්ද මොන වගේ සුවඳක්ද කියන එක ඒගොල්ලන්ගෙන් දැනගන්න. මම දැන් එක එක්කෙනා ළඟට ගිහිල්ලා මේකේ ස්ප්‍රේ කරලා අහනවා. ඔයගොල්ලන්ට මොකද දැනෙන එක්ස්පීරියන්ස් එක මොන වගේ සුවඳක්ද එහෙම කියලා බලමු. මේගොල්ලෝ නිර්මාණය සුවඳ අඳුනගනීද නැද්ද? ඒගොල්ලෝ කොහොමද මේකට කැමති වෙන්නේ කියලා. එන්න. කැමරේට කනගෙන ඉන්න සුපියා. හරි දැන් වයින් මේක කියන්න මොන වගේ සුවඳක්ද දැනෙන්නේ? මේකෙන් ඇත්තටම නිර්මාණය සුවඳ. very fresh. හරි. රිෆ්‍රෙෂ්මන්ට් එකක් කරනවා. Thank you. හරිම සුවඳයි. නිර්මාණය මාරු සුවඳයි. සුවඳයි නෝ. තව චුට්ටක්. හොඳ සුවඳක්. ඒකට ෆේස් වොෂ් එකක් තියෙනවා මේ ස්මෙල් එකේ. මම හිතන්නේ මේ නිර්මාණ. නයෝතා. හරි. මේ පර්ෆියුම් එකේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. Okay. වාගේ සෝලක්ද මොකක්ද කියන්නේ. Okay. Good. Good නෙමෙයි great. නෙමෙයි මොන වගේ සෝලක්ද? මෙහෙමයි what again මෙහෙමයි හරිද ඒ කියන්නේ මේ මාර fresh මේ සුවඳක් එන්නේ ඒ කියන්නේ අර මට තේරෙන්නේ මොන වගේ සුවඳක්ද? මෙහෙමයි මට ඒක මේ හරි mix අර හරි floral fresh හරිම refreshing එහෙම vibe එකක් create වෙන එකක් තමයි මට එන්නේ මම හිතනවා මේක long last වෙයි කියලා මේ ඇත්තටම refreshing හරි refreshing vibe එකක් තියෙන මම හිතනවා මේක වැඩ කරයි කියලා මෙහෙට මේ පර්ෆියුම් එකේ ඔයාලට දැනෙන එක්ස්පීරියන්ස් එක ගන්න මොන වගේ සෝලක්ද? ඒක මම කියන්නම්. පස්සේ කැමරාවට. ඒක මෝර සුවඳයි. අනිත් මට මොකක්ද? නෑ. මොන වගේ සුවඳද? ඒක fresh මාර fresh ඒ කියන්නේ මට ඒක කියන්න තේරෙන්නේ අර අපි ගොස් දාලා එනකොටම එන තියෙන more fresh අනේ යන්නකෝ. නාලේ එක වෙලාවක්